සුබ දවසක්. මධ්‍යම ප්‍රමාණයේ සිරකිනුත් ප්‍රියමනාප මුහුණක් සහ කරුණාවන්ත පෙනුමක් කුඹ ලග්න ඔබට ඇත. ඔබ මනුෂ්‍ය ගතිගුණ හොඳින් පිහිටා ඇති කෙනෙකි. අනුන්ගේ චරිතය පිළිබඳ දිවෙන් දැනේ. හොඳ මිත්‍රයින් හඳුනා ගැනීමේ හැකියාවක් පවතී. ඥානවන්ත කෙනෙකි. නමුත් ඔබ අලුත් දේවල් වැළඳ ගැනීම ප්‍රමාද කරයි. හොඳ ධාරණ ශක්තියක් ඇත්තෙකු වෙයි. ලෝකයේ තමාට පමණක් නොව සියල්ලන්ටම අයිති බව සිතයි. බොහෝ යහපත් ගතිගුණ ඇති කෙනෙකි. ඔබ යමක් කිරීමේ දෙයට සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරනු ඇත. ඔබගේ ජය ලැබීම සිදුවන්නේ බොහෝ විට අන්තිම කාලයේය. තමාගේ අයට බොහෝ හිතවත් වේ. එසේම තනිව ජීවත් වීමට බොහෝ ආශා කරයි. බොහෝ විට ඔබ ආරෝග්‍යශාලා, අනාථ මඩම්, හිරගෙවල් ආදියට උපකාර කරනු ඇත. එසේ නොමැති වුවහොත් ඒ වාගේ ජීවත් වන අයට අපෝපස්ථාන කිරීමට පෙළඹෙනු ඇත. මෙවන් ගතිගුණ වලින් යුක්ත ඔබට 2025 මාර්තු 29 සිදුවෙන්නා වූ ශනිග්‍රහ මාරුව කුමන තත්ත්වයක් උදා කරාවිදැයි බලමු. ඔබට පසුගිය කාලය තුළ බොහෝ කරදර පීඩාවලට මුහුණ දෙන්නට සිදු වූ බව නොරහසකි. ඔබගේ පෙම්වතා පෙම්වතිය ඔබ අතහැර යන්නට ඇති. ඔබේ ආර්ථිකය ඉතාමත්ම පහත් තත්ත්වයකට ඇද වැටෙන්නට ඇති. ඔබේ සැමියා බිරිඳ වෙනදා මෙන් ඔබට ආදරයක් ගෞරවයක් නොදක්වන්නට ඇති. ඔබේ දරුවන් ඔබ වෙනදා මෙන් පිළිනුගන්නට ඇති. ඔබේ දෙමව්පියන්ට ඔබ කොතෙක් සැලකුවද ඔවුන්ගෙන් හොඳක් අසන්නට නොලැබෙන්නට ඇති. විවාහක දරුවන් සිටින ඔබ ඔබේ ලේලියගෙන් බෑනාගෙන් දොස් අසන්නට ඇති. ඔබට මානසික පීඩා මෙන්ම ශාරීරික පීඩාද බොහෝ දැනෙන්නට ඇති. ඔබේ ආර්ථිකය මෙපමණ කඩා වැටීමකට හේතුව ඔබටවත් සිතාගත නොහැකි වන්නට ඇති. මෙවන් පීඩාවන් වලට යටත් වී ජීවිතය ගෙවූ ඔබට මෙම 2025 මාර්තු 29 සිදුවෙන්නා වූ ග්‍රහ මාරුවෙන් මද අස්වැසිල්ලක් ලැබෙනු ඇත. මේ ඔබ ගත කළා වූ ඒ රාශියේ අවසාන අවධිය ලෙස සඳහන් කළ හැකි වේ. ඔබ හැර ගියා නැවත ඔබ සොයා එනු ඇත. එහෙත් ඔබ එහිදී මදක් කල්පනාකාරී වන්න. විවාහ අපේක්ෂිත ඔබගේ විවාහය ප්‍රමාදීමට ඉඩ තිබේ. එසේම ඔබේ සැමියාට බිරිඳට රෝගී තත්ත්වයක් ඇතිවීමට බොහෝ විට ඉඩ තිබේ. ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මදක් සැලකිලිමත් වීම වටී. හෘද රෝග, හන්දිය ආශ්‍රිත ආබාධ, දණහිස් අමාරු, තුනටිය වේදනා ආදී ඇතිවීමට ඉඩ තිබේ. කෙසේ වුවත් ඔබ යාන වාහන, ව්‍යාපාර, ඉඩකඩම් සම්බන්ධ ව්‍යාපාර ආදී කරන්නේ නම් සුබදායක විය හැක. ඔබට ඔබේ රැකියාවෙන් ප්‍රමාද වූ වැටුප් සහ දීමනා ලැබෙනු ඇත. පතල් කර්මාන්තය වැනි පොළොව ආශ්‍රිත ව්‍යාපාර කරන ඔබට සුබදායක වේ. ඔබ දරුවෙකු බලාපොරොත්තු සිටියේ නම් එම බලාපොරොත්තු ඉෂ්ට වීමට මදක් කල්ගත වනු ඇත. කෙසේ වුවත් මෙතෙක් කල ධර්මානුකූල ජීවත් වූ ඔබ ඉදිරියට එසේ ජීවත් වීම තුළින් ඔබට ඇති කරන්නා වූ අපල උපද්‍රවයන් බොහෝමයක් අඩු කරගත හැකි වනු ඇත. මා මේ ප්‍රකාශ කළේ පොදු පලාපල විස්තරයකි. ඔබට ගෙවෙන මහදසා විදසා අතුරුදසා වලට අනුව මෙම පලාපල කතනේ යම් පමණකට වෙනස් වනු ඇත. ඒ පිළිබඳව ඔබ දැනුවත් ඇතැයි මම සිතමි. කෙසේ වුවත් ඔබට බලපවත්වන්නා වූ අපලකාරී තත්ත්වයන් දුරු කර ගැනීම සඳහා පහත ක්‍රම අනුගමනය කරන්න. හැකි සෑම විටම බෝධි පූජාවන් තබන්න. තමාගේ වයසේ ප්‍රමාණයට දල්වන ලද වැටි පහන් බෝධීන් වහන්සේට පූජා කරන්න. විෂ්ණු දෙවියන්ට බාරවන්න. ස්වාභාවික නිල්මල් මාලයක් පූජා කරන්න. කොර මහලු අසරණ කෙනෙකුට ආහාර ටිකක් දන් දෙන්න. සෙනසුරාදා දිනවලට බලු කපුටු දාණය දෙන්න. ගිලනුන්ට උවටැන් කරන්න. තමා ගන්න ආහාරයෙන් පිටක් වූ අහිංසක සතෙකුගේ ආහාරය සඳහා දෙන්න. හැකි සෑම විටම අන් අයගේ සිත් සතුටු කිරීමට උත්සාහ කරන්න. උදෑසන අවදි වූ විගස සහ රාත්‍රී නිින්දට යාමට ප්‍රථම 3 අර බැගින් සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදාපනං ඒතම් බුද්ධානුශාසනං යන ගාථා රත්නේ සජ්ජායනා කරන්න. මා මේ ප්‍රකාශ කළ කරුණ ඔබට යම්කිසි ප්‍රයෝජනයක් වූ අය සිතෙන්නේ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඔබට බුදු සරණයි.